අපි ගමු උදාහරණ ලංකාවේ ලෝකල් බිස්නස් එකක්. එතකොට ඇත්තම කිව්වොත් එහෙම පුංචියට පටන් ගත්ත ව්‍යාපාරයක් මම දන්න ව්‍යාපාරයක් තමයි ආයතනයක් කියලා කියන්න බෑ. මේ විදි ව්‍යාපාරයක් වශයෙන් කටයුතු කරන public works කියන ව්‍යාපාරය. small medium enterprise එක. එතකොට ඔයගොල්ලෝ Facebook එකේ search කරලා බලන්න public works කියන ව්‍යාපාරය. ඇත්තටම මේ public works කියන ව්‍යාපාරයෙන් කරන්නේ story designing. ඒ කියන්නේ ඕගොල්ලොන්ට වෙළඳ නාමය, ඕගොල්ලන්ට brand එකක් තියෙනවනේ අන්නේ brand එකට ස්ටෝරි එකක් ක්‍රියේට් කරන. අද වෙද්දී අපි දන්න දෙයක් තමයි ඕනම දෙයකට ඕනම බ්‍රෑන්ඩ් එකකට ඕනම කමර්ෂල් එකකට ස්ටෝරි එකක් තිබ්බොත් ඒක සෑහෙන සාර්ථක මිනිස්සු කැමති එක දැනගන්න. ඉතින් එතකොට බ්‍රෑන්ඩින් වල අපි පස්සට කතා කරන්න පුළුවන් ස්ට්‍රැටජිස් යටතේ මෙන්න මේ විදිහට බ්‍රෑන්ඩ් එකකට ස්ටෝරීස් ක්‍රියේට් කරද්දී ඒකෙන් තියෙන ඉම්පැක්ට් එක මොකක්ද කියලා. හැබැයි අද අපි මම පුංචි උදාහරණයක් වශයෙන් දෙන්නේ public works කියන ආයතනය ඒ විදිහට පටන් අරගෙන දැන් වෙද්දි මේ අලුත් ඩිජිටල් තාක්ෂණයත් එක්ක එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තේ ස්ටෝරි ටෙලිං කියන ස්ට්‍රැටජි එකත් එක්ක සාර්ථක වෙච්ච හැටි. එතකොට මේ පබ්ලික් වර්ක්ස් කියන ව්‍යාපාරය අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් ස්ට්‍රැටජි එක යටතේ තියෙන දෙයක් තමයි මෙන්න මේ කලින් කතා කරා වගේ ස්ටෝරි ක්‍රියේෂන් කියන එක. එතකොට ඕගොල්ලොන්ගේ ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රොඩක්ට් එකක් පුංචි කතාවක්. ඒගොල්ලෝ පුංචි කතාවක් ක්‍රියේට් කරනවා. ඒ පුංචි කතාව ක්‍රියේට් කිරීම තුළින් ඒගොල්ලෝ Instagram තුළ Facebook තුළ අන්න ඒ වගේ ඩිජිටල් ප්ලට්ෆෝර්ම්ස් වල අන්නේ කතා පබ්ලිෂ් කිරීම තුළින් මිනිස්සුන්ගේ ආකර්ෂණය ඒ වෙළඳ නාමය බ්‍රෑන්ඩ් එක කෙරෙහි ඒගොල්ලෝ යොමු කරගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක ඒක. එතකොට වර්තමාන කාලේදී සෑහෙන සාර්ථක ස්ට්‍රැටජි එකක් තමයි මෙන්න මේ විදිහට ඩිජිටල් ප්ලට්ෆෝර්ම්ස් වල මේද ස්ටෝරි ක්‍රියේෂන් එහෙම නැත්නම් ස්ටෝරි ටෙලිං කියන කන්සෙප්ට් ස්ට්‍රැටජි එක යටතේ නිර්මාණය කරන කතන්දර Instagram වගේ ප්ලට්ෆෝර්ම්ස් through කස්ටමර්ස්ට යොමු කරලා ඒගොල්ලන්ගේ ආකර්ෂණය දිනා ගන්න එක. එතකොට ඒක බොහොම සාර්ථක ස්ට්‍රැටජියක්. එතකොට ඔයගොල්ලන්ට ඔක චෙක් කරලා බලන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ඔන්න public works කියන චෙක් කරලා බලන්න පුළුවන් Instagram එකේ public works_stories චෙක් කරලා බලන්න.